බබල් ටී කිව්වම ගොඩාක් අය දන්නවනේ මේක සාමාන්‍ය මිනිස්සෙට ගන්න බැරි මිල ගණන් චුට්ටක් ඉහළ දෙයක් කියලා. අන්න ඒ වගේ අයටත් ගෙදරම බබල් ටී එකක් හදලා ආසාවෙන් බොන්න බලන් ඉන්න ඔයාලටත් තමයි මේ වීඩියෝ එක මම ගෙනාවේ. බබල් ටී හදනකොට බබල්ස් හදාගන්න එක තමයි අපි මුලින්ම කරගන්න ඕනේ. බබල් ටී හදනකොට අපිට ප්‍රධාන අමුද්‍රව්‍ය වෙන්නේ මඤ්ඤොක්ක පිටි. ඒ වුණාට මඤ්ඤොක්ක පිටි කියන එක හැමෝටම හොයාගන්න අමාරු දෙයක්. ඒක නිසා මම මේකට ආදේශකයක් විදිහට සවුහාල් වලින් තමයි මේ බබල්ස් ටික හදාගන්නේ. ඉතින් අපි බලමු මේ බබල් ටී එක අපි හදාගන්නේ කොහොමද කියලා. ඊට කලින් මතක් කරන්නම් මේ මගේ ශා කිචන් YouTube channel එක. ඔයා මගේ වීඩියෝස් අලුතින් බලන කෙනෙක් නම් channel එකත් subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මම මුලින්ම කියවනේ අපි මුලින්ම හදන්නේ බබල්ස් ටික. ඉතින් අපි බලමු අපිට මේ බබල්ස් ටික හදාගන්න මොනවද ඕන කරන්න කියලා. මුලින්ම මම සවුහාල් ග්‍රෑම් 200ක් අරගෙන ඒක පිටි වෙන්න බ්ලෙන්ඩර් කරගෙන අරගෙන තියෙනවා. ඊට පස්සේ සීනි ග්‍රෑම් 60කුත් බ්ලෙන්ඩර් කරලා අරගෙන තියෙනවා. සීනි රහට ඔයා වැඩිපුර කැමති කෙනෙක් නම් ග්‍රෑම් 80ක් විතර අරගන්න. මොකද ග්‍රෑම් 60ක් කියන්නේ සීනි චුට්ටක් ලොකුවට පැණි රහක් එන්නේ නැහැ. ඒක නිසා ඔයා සීනි රහට කැමති නම් සීනි ග්‍රෑම් 60කට වඩා අරගන්න පුළුවන්. ඊට පස්සේ කොකෝවා පවුඩර් මේස හැඳි 3යි, කෝන්ෆ්ලවර් මේස හැඳි 3කුයි අරගන්න. දැන් හොඳට ඉඩ තියෙන භාජනයක් අරගෙන ඒකට සවුහාල් කොටපු ටික මේ විදිහට පෙරේනකින් හලා ගන්න ඕනේ. කෙටිච්ච නැති සවුහාල් ටිකක් පෙරේන ඉතුරු වුණොත් ඒ ටික ආයමත් බ්ලෙන්ඩර් කරලා මේ විදිහට මේ ඔක්කොම හලා ගන්න ඕනේ. ඊට පස්සේ බ්ලෙන්ඩර් කරපු සීනි ටිකත් ඒකටම හලා ගන්න. ඊට පස්සේ ඒකටම කෝන්ෆ්ලවර් ටිකයි කොකෝවා පවුඩර් ටිකයි දාලා හලා ගන්න ඕනේ. දැන් හලාගත්තු පිටි ටික හොඳට කලවම් කරගන්න. මම අද මේක හදන්න ගත්තු පිටි ප්‍රමාණ වලින් ඔයාලට බබල්ස් මේස හැඳි 2ක් විතර දාපු වීදුරු 20ක් විතර හදාගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ප්‍රමාණය 20 දෙනෙක්ට විතර ඇති. ඔයාලගේ ඉන්න ප්‍රමාණය අනුව පිටි ಜಾති ටික අඩු වැඩි කරගන්න. පිටි ටික හොඳට කලවම් වුණාට පස්සේ උණු වතුර මේස හැන්දෙන් ටික ටික දාලා එකතු කරගන්න. වතුර ඔක්කොම එකපාර දාන්න එපා. ටික ටික එකතු කරලා මිශ්‍රණය හදා ගන්න ඕනේ. මේ විදිහට ටික ටික දාලා වතුර එකතු කරගන්න. මේ පිටි මිශ්‍රණය හදා ගන්න යන වතුර ප්‍රමාණය කියන්න අමාරුයි. ඒක එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. මම ඔයාලට අන්තිමට පෙන්නන්නම් මේ මිශ්‍රණය මොන වගේ පදමකට දෙන්න ඕන කියලා. ඊට පස්සේ අපි මේක පිටි ගුලියක් විදියට අතින් හදා ගන්න ඕනේ. ඔයාලට මේක අනනකොට පිටි ගුලියක් විදියට ගන්න අමාරු නම් ඒ කියන්නේ වතුර මදි නම් එකතු කරගන්න. මේක පිටි ගුලියක් හදා ගන්න පුළුවන් පදම තමයි වතුර අවශ්‍ය ප්‍රමාණය. දැන් ඔයාලට පේන මෙතන මේකේ පිටි ගුලිය හදා ගන්න වතුර මදි. ඒක නිසා මම තව මේකට වතුර ටිකක් එකතු කරගන්නවා. මේ විදිහට එක ගුලියකට පිටි ටික අනා ගන්න ඕනේ. පිටි ගුලිය තාමත් කැඩෙන්න වගේ හදන නිසා මම තව මේස හැඳි 2ක් උණු වතුර එකතු කරගත්තා. දැන් අපි මේ පිටි මිශ්‍රණය මේ විදිහට හොඳට විනාඩි 5ක් විතර නීට් කරගන්න ඕනේ. දැන් තියෙන්නේ අපිට පිටි මිශ්‍රණයෙන් බබල්ස් ටික හදාගන්න. මුලින්ම කටින් බෝඩ් එකට කෝන්ෆ්ලවර් වලින් ටිකක් ඉහා ගන්න. ඊට පස්සේ අපි හදාගත්තු පිටි මිශ්‍රණය පොඩි කොටස් වලට මේ විදිහට බෙදා ගන්න. එතකොට අපිට ලේසියෙන්ම මේක රෝල් කරලා බබල්ස් ටික හදාගන්න පුළුවන්. පිටි මිශ්‍රණය ඇලෙනවා වගේ නම් කෝන්ෆ්ලවර් ටිකක් ඒ හරියට දාගන්න. එතකොට ඇලෙන එක නවතිනවා. දැන් ඔය විදිහට අපි හදාගත්තු පිටි මිශ්‍රණය මේ විදිහට රෝල් කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් ගොඩාක් ලොකු කරගන්න එපා. මොකද බබල්ස් ටික තම්බද්දි තවත් චුට්ටක් ලොකු වෙන්න පුළුවන්. ඒක නිසා සාමාන්‍ය ගානට තියාගන්න. ඉතින් ওই විදිහට අපි හදාගත්තු පිටි මේවකින් මේ විදිහට පොඩි පොඩි කෑලි කපා ගන්න.
දැන් මේ අපි කපාගත්තු පොඩි කෑල්ලක් අරගෙන මේ විදිහට අත් දෙක මැද්දට තියලා මේ රවුමක් විදියට හදාගන්න. ඔන්න ඔය විදිහට දැන් මේ ටික රවුම් කරගන්න තමයි තියෙන්නේ. ඔන්න මම දැන් බබල්ස් ටික හදාගෙන ඉවරයි. මේ තියෙන්නේ මං හදාගත්තු බබල්ස් ටික. ඒ අතරතුර බබල්ස් ටික තම්බ ගන්න වතුර එකක් ලිපෙන් තියලා තියන්න. අපි හදාගත්තු බබල්ස් වලට මේ විදිහට කෝන් ෆ්ලාර් වලින් තේ හැන්දක් එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕනේ. අපි නටන්න තියාගත්තු වතුර ටික මේ විදිහට හොඳට බුබුලු දාගෙන නටාගෙන එනකොට අපි හදාගත්තු බබල්ස් ටික මේකට එකතු කරන්න ඕනේ. බබල්ස් ටික දැම්මට පස්සේ වතුර ටික නටාගෙන එනකොට මේ විදිහට හැන්දකින් කලවම් කරන්න. පැය කාලක් විතර හොඳට මේ ටික තැම්බුණාට පස්සේ බබල්ස් ටික වෙන භාජනයකට අයින් කරගන්න. එහෙම නැත්නම් පෙරේනකින් පෙරා ගන්නත් පුළුවන්. මේ විදිහට ඔක්කොම මේකෙන් අයින් කරගන්න. ඊට පස්සේ සීනි ග්‍රෑම් 120ක් අරගෙන කැරමල් කරගන්න. සීනි ටික කැරමල් වුණාට පස්සේ උණු වතුර කෝප්පයක් එකතු කරන්න. කැරමල් ටිකත් හොඳට දිය වුණාට පස්සේ අපි තම්බගත්තු බබල්ස් ටික ඒකට එකතු කරගන්න. දැන් මේ හැම බබල්ස් එකකම සීනි හොඳට ගෑවෙන විදිහට හොඳට කලවම් කරන්න. ගින්දර හොඳට අඩු කරලා සීනි ටිකත් එක්ක කලවම් කර කර තියාගන්න. එතකොට බබල්ස් වලට හොඳට සීනි ටික උරා ගන්නවා. එතකොට බබල්ස් තවත් රස වැඩි වෙනවා. ඉතින් මේක තමයි බබල්ස් හදන එකේ අන්තිම පියවර. සමහර විට ඔයාට හිතෙනවා ඇති බබල්ස් කඩෙන් අරන් බොන එක ලේසි කියලා. ඔව් ලේසි තමයි. ඒ වුණාට ඔයාට අඩු වියදමින් හොඳට හදා ගන්න ඕන නම් මේ විදියට ගෙදරදීම හදලා බලන්න පුළුවන්. ඔන්න අපි දැන් බබල්ස් ටික හදාගෙන ඉවරයි. අපිට දැන් තියෙන්නේ තේ එකක් හදාගෙන ඒකට බබල්ස් දාලා රස බලන්න. මම අද හදන්නේ අයිස් කෝපි එකක්. ඒකට මම කෝපි මේස හැන්දක්, සීනි මේස හැන්දි දෙකක්, උණු වතුර මේස හැන්දි දෙකක් එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. ඔයාලට ඕන නම් නෙස්කැෆේ, මයිලෝ පැකට් ඒ ඕනම දෙයක් එහෙම නැත්නම් කිරිතේ ඒ ඕනම දෙයක් මේකට හදාගන්න පුළුවන්. සීනි ටික දිය වෙනකන් මේ ටික හොඳට කලවම් කරගන්න. ඔයාලට ඉන්ස්ටන්ට් කෝපි ගන්න තියෙනවා නම් ගොඩාක්ම හොඳයි. ඊට පස්සේ වීදුරුවක් අරගෙන ඒකට බබල්ස් මේස හැඳි දෙකක් දෙකමාරක් විතර එකතු කරගන්න. ඊට පස්සේ කැරමල් ටික මේ විදියට හැමතැනම ගා ගන්න. ඒකට අයිස් කැට දෙක තුනක්. ඊට පස්සේ අපි හදාගත්තු කෝපි ටික. ඊට පස්සේ ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්න පුළුවන්. කෝපි වලට සීනි ගොඩක් දාගන්න එපා. මොකද අපි කැරමල් එකෙත් සීනි තියෙන නිසා සීනි ටිකක් අඩුවෙන් දාගන්න. ඔන්න අපි දැන් බබල් ටී එක හදලා ඉවරයි. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම මේක හදලා මට කමෙන්ට් එකක් දාන්න. ඒ විතරක් නෙමෙයි තව ඉස්සරහට අලුත් රෙසිපීස් ගොඩාක් ගේන්න තියෙනවා ඔයාලට. ඒක නිසා මගේ channel එකත් subscribe කරලා තියාගන්න. bye.